Hello cuties! Welcome back to my YouTube channel. මගේ videos වලට ඔයාලා දාන comments බලලා මට හිතුණා ඔයාලා මගෙන් ජර්මනි ගැන සහ මගේ degree එක uni එක ඒ දේවල් ගැන අහන්න ඔක්කොම ප්‍රශ්න වලට එක වීඩියෝ එකකින් උත්තර දෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි, ඉතින් ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බ පළවෙනිම ප්‍රශ්නේ තමයි මට තියෙන A level results මොනවාද? මං A level කරේ මොන අවුරුද්දද සහ මම කරපු subject එක මොකක්ද කියන්නේ. මම A level කරේ 2024 ජනවාරි. මම කරපු subject එක තමයි commerce. ඉතින් එතකොට මම BS economics සහ accounting තමයි කරේ. මගේ results එක තමයි මට තිබ්බා 3S නෙමෙයි. මොකද ගිය පාර මම වීඩියෝ එකක් දාලා ඒක කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා මේ 3S වලින් කොහොමද ගවර්න්මන්ට් කැම්පස් යන්නේ බ්ලා 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 දාලා. ඉතින් මට තියෙන්නේ 3S. දෙවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා නනකම් මම ලෑස්ති වුණේ කොහොමද කියලා. මම හැබැයි ස්පෙෂල් කියන්නේ විශේෂ ලෑස්ති වෙලා කැමුනේ නැහැ. මම කරපු ලොකුම දේ තමයි ලැන්ග්වේජ් එක කරපු එක. ඒක තමයි ගොඩක්ම. ඒ වගේම තව එක දෙයක් මම ගොඩක් YouTube එකේ ජර්මනි වල කල්චර් එක ඒ දේවල් ගැන පොඩක් හෙව්වා. අහලා තිබ්බා මම මොනවද කරපු courses කියලා. ජර්මනි යන කකුඩ courses කරපු කෙනෙක් නෙමෙයි. මම barista course එක කරා. මොකද මට කොෆි වලට තියෙන ආසාව හින්දා. ඊට පස්සේ මම NIBM එකේ digital marketing, event management and brand managing කියන certificate course එක කරා. හැබැයි ඒක කරද්දී මම ජර්මනි යන්න visa දාලත් ඉවරයි. යන ගමන් තමයි මට visa interview ආවේ. ඉතින් ඔය දෙක තමයි මම කරේ සහ language courses එක කරා. ඊට පස්සේ CV එක ගැන අහලා තිබ්බා. CV එක මම normal CV එකක් හැදුවේ. template එකක් download කරගෙන ඒකේ website එක මම download කරගෙන මගේ නිකන් educational කරපු දේවල් ඊට පස්සේ මම language කරපු දේවල් IELTS courses ඒ දේවල් ටික දැම්මා. හතරවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ අහලා තිබ්බා part time jobs මොනවාද තියෙන්නේ? හම්බ වෙන්න කොච්චර කල් ගියාද? ඒක අමාරුයිද කියලා. හරිද? මෙහෙමයි. ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. මොකද මට ටිකක් එක හොයාගන්න අමාරු වුණා. මොකද මම ඉන්න සිටි එකත් එක්ක ඒක ගොඩක් අමාරුයි. අපේ සිටි එකේ ටිකක් jobs අඩුයි. මොකද අපේ සිටි එකේ ඉන්න ගොඩක් students ලා jobs කරන්නේ වෙන cities වල මෙල්ලඟ පාත දෙන ඒවල. ඉතින් මම පළවෙනි මගේ මිනි job එක හම්බුනේ මෙහෙට ආවිල්ලා මාස දෙකකට හරි 3කට විතර හරි පස්සේ කොහොමද මම මුලින් මිනි jobs දෙකක් කරා. ඊට පස්සේ මට part time එකක් හම්බ වුණා මේ මාසෙදී. හැබැයි ඒකත් මට තාම 100% sure නැහැ. ඒක ගැන කියන්න ඕනේ. ඒක මම දන්නේ නැහැ හරියටම. ඒක මට sure නැහැ. මම කරගෙන යනවා. ඒ හින්දා ඉතින් මම දැනට part time එකයි මිනි job එකයි තමයි කරන්නේ. ඉතින් මට නම් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ ලංකාවේදී පුළුවන් තරම් ජර්මන් ප්‍රැක්ටිස් කරන්න. සර්ටිෆිකේට් නැති වුණත් ඔයාලට කතා කරන්න පුළුවන් නම් job එකක් ගන්න ලේසි. මොනවද තියෙන්නේ කියලා අහුවම ගොඩක් තියෙනවා. cleaning, kitchen helping, restaurants තියෙනවා. restaurants වල kitchen එක ඒ වගේ දේවල්. ඒ වගේම warehouse තියෙනවා. එතන එක අහලා තිබ්බා academic වැඩ ලේසිද අමාරුද කියලා. මුලින් ඉඳන් ඒක කරගෙන ගියොත් අල්ලගෙන ගියොත් ඒක අමාරු නැහැ. මම කරන්නේ ඒකේ මට පොඩි අමාරුකට තිබ්බේ අපි ලංකාවේදී exams ඔක්කොම ලියන්නේ අතින්නේ අපි ලියන්නේ. ඒ කියන්නේ paper base නේ තියෙන්නේ. හැබැයි මෙහි තියෙන්නේ ඔක්කොම computer base. එතකොට අපි functions keyboard එකේ apply කරන විදිය දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ දේවල් පොඩි තියෙනවා. academic වැඩ සම්බන්ධයෙන් ඒක depend වෙනවා කරන course එකත් එක්ක. මුලින් ඉඳන් අල්ලගෙන කරගෙන ගියොත් හරියට resources පාවිච්චි කරලා කරොත් ඔයාලට ඒක අමාරුවක් නැහැ. University එක මොකද්ද degree එක මොකද්ද apply කරේ කොහොමද කියලා අහලා තියෙනවා. English වලින් කියන්නේ OTH එහෙම නැත්නම් East Bavarian Technical College කියන එකට තමයි මම යන්නේ. මම කරන්නේ International Business කියන course එක. ඔයාලට මම description එකේ දාන්නම් website එකක් තියෙනවා DAAD කියලා. ඒකෙන් ඔයාලට හැම university එකක්ම හොයාගන්න පුළුවන්. මම ඒකෙන් details හොයාගෙන ඒ වගේම එයාලගේ website එක through තමයි apply කරේ. semester එක අහලා තියෙනවා winter ද summer ද කියලා. මම ආවේ winter. හැබැයි මම මුලින්ම එන්න try කරේ summer semester. ඒ වුණාට මට ඒ කාලේ ලොකු waiting list එකක් තිබ්බා. ඉතින් මම ටිකක් apply කරද්දි පරක් වුණා. ඉතින් waiting list එකේ ඉඳලා අන්තිමට මට appointment එකක් හම්බුනේ නැහැ. අන්න ඒ හින්දා මට ආපහු winter කීදී apply කරලා එන්න වුණා. ඊපස්සේ අහලා දෙනවා savings කරන්න පුළුවන්ද කියලා. පළවෙනි අවුරුද්දේ block account එක තියෙන හින්දා ඔයාලා ඉක්මනට part time job එකක් හොයාගත්තොත් ඔයාලට ඉතුරු කරන්න පුළුවන් පළවෙනි අවුරුද්දේ හොඳට. time එකත් එක්ක mini job එකක් කරගෙන යනවා නම් තවත් ඔයාලට savings කරන්න ලේසි. ඊට පස්සේ අහලා දෙනවා මම ලංකාවට එනවාද කියලා vacation එකට. මේ අවුරුද්දේ නෑ මේ අවුරුද්දේ මේ දැන් මම vacation ඉන්නේ. හැබැයි මට මේ පාර අඩුම ගානේ මේ ළඟ තියෙන සිටි එකකටවත් යන්න හම්බුන්නේ නැහැ. මොකද part time පිස්සු ඔලුවට මාර වදයක් කරලා තිබ්බේ. ඊළඟ අවුරුද්දේ එන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමු ඉතින් සල්ලි එකතු කරගන්න පුළුවන් වුණොත් එන්න try එකක් දෙනවා. IELTS marks ගැන අහලා තියෙනවා.
IELTS ගැන ෆුල් ඩීටේල් දාලා වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ඒක link එකත් මම දාන්නම්. ඒක බලන්න ඔයාලට IELTS ගැන ඔක්කොම idea එකක් ගන්න පුළුවන්. මට තිබ්බේ 6.5 overall. එතකොට listening 7, reading 7, speaking මට තිබ්බේ 6 ද කොහෙද? overall තිබ්බේ 6.5. පස්සේ අහලා තිබ්බා මාමා මට මෙහෙන්න උදව් කරාද කියලා. ඔව්. financial පැත්ත ඔක්කොම බලාගත්තේ අපේ තාත්තා. එතකොට හැබැයි මම ගොඩක් කාගෙන මම චූටි කාලේ අම්මයි තාත්තලා එක්ක රට ගිහින් තිබ්බට තනියෙන් කොහොමද ගිහිල්ලා නැහනේ. ඉතින් ඒක ටිකක් අමාරුයි කියලා ඉතලා අපිට ට්‍රාන්සිට් එකකුත් තිබ්බා. ඒ හින්දා මම ආවා මාවයි අපේ සෙනි බොයි වයි ගන්න. ඉතින් ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා අපි දෙනවත් එක්කගෙන තමයි ආයි ගියේ. ඉතින් ඒ වගේම අපි එහෙ ඉඳලා අපිට මියුනික් වලින් බහලා වයින් වලට එන්න ට්‍රාන්ස්පෝර්ට් වලට හැමදේටම ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා මම මාස 4ක් විතර ඉඳේ මාමලා ගෙදර. ඉතින් රෙන්ට් එක මට සම්පූර්ණයෙන් ඉතුරු වුණා. දවස්වල මට කන්න බොන්න හැමදේම මම බලාගත්තේ මාමයි මගේ ආන්ටි මගේ මෑන් ෆැමිලි එකයි. ලැන්ග්වේජ් එක ගැන ගොඩාරියක් අහලා තිබ්බ ප්‍රශ්න. එක්සාම් එක කරේ A1 කරා වගේම A2 කරා. B1 එකේ කෝස් එක කරා. හැබැයි මට මම එක්සාම් එක කරලා නෙමෙයි ආවේ. ගොයිත් ඉන්ස්ටිටියුට් එකෙන් ඒකත් මම දාන්නම්. ඊපස්සේ අහලා තිබ්බ ඕගොල්ලෝ ඔන්ලයින්ද ෆිසිකල්ද හොඳ කියලා. මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ෆිසිකල් ක්ලාසස් වලට යන්න කියලා. ගොඩක් වෙලාවට ඇක්ටිවිටීස් තියෙනවා. අපිට ෆන් ගේම්ස් වලින් ඒ වගේ දේවල් වලින් තමයි ඉගෙන ගන්න. අලුත් යාළුවෝ අඳුර ගන්න පුළුවන්. ඊපස්සේ අහලා තිබ්බ එන්න වේදම් මම මෙතනින් ඔයාලට ෆුල් ඩීටේල්ස් ටික දාන්නම්. හරිද? එනට සිටි එක ගැන අහලා තිබ්බා. මං ඉන්නේ බයිඩන් කියන සිටි එකේ. චූටි ඒ කියන්නේ මහ ලොකු සිටි එකක් නෙමෙයි. හැබැයි ෆැසිලිටිස් අපිට ඕනේ හැමදේම සුපර් මාකට්, shopping ද, train ද, බස් හැමදේම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. apartment එක ගැන මගෙන් අහලා තිබ්බා. මං ඉන්න තැන මං ඉන්න රෙන්ට් එක wifi එකත් එක්ක 310යි. apartment එක private room එක හැබැයි kitchen and washroom shared. එතකොට මම ඉන්නේ තව 3 දෙනෙක් එක්ක. එක ගෑනු ළමයයි තව පිරිමි ළමයි දෙන්නයි. ඒ 3 දෙනාම ජර්මන් අය. යාළුවෝ ගැන යාළුවෝ හැම වෙනවද කොහොමද කියලා. මෙහි ඇවිල්ලා යාළුවෝ හොයාගද්දි හරිම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ලංකාව වගේ නෙමෙයි. එන හැමෝම තමන්ගේ දියුණුව තමන්ගේ එක ගැන විතරයි හිතන්නේ. උණී එකේ ඉන්නවා. ඒ ඉතින් අර හැම වෙලාවෙම කතා බහ කරන්න එහෙම හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මට අර හොඳ කියන්නේ ගෑනු ළමයි නම් මට යාළුවෝ හම්බුනේම නැති තරම් එහෙම අඳුරන අය ඉන්නවා. හැබැයි අර අපි දකිනවනේ අපි ඉතින් අර ගොඩක් බොන්ඩ් එකක් තියෙන එහෙම කවුරුත් හම්බුනේ නැහැ. ඉතින් ඒක ගැන මම දුක් වෙන්නේ නැහැ. මං ඉතින් මම මෙහෙම අර තනියෙන් ඉන්නකට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් එහෙම තමයි. ඒක ඉතින් ඔයා එන යුනිවර්සිටි එකත් එක්ක වෙනස් වෙනවා. ඔයාලට යාළුවෝ හම්බ වෙන්න පුළුවන්. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා. ඒජන්ට් කෙනෙක්ගෙන් දාවේ. ඒක තමයි ගොඩක් අය අහලා තිබ්බේ. මම කිව්වා වගේ සම්මර් සෙමෙස්ටර් එකේ මම ඔක්කොම කරේ තනියම. ඔෆර් ලෙටර් එක ගත්තේ ඒවා ඇප්ලයි කරපු අය හැමදේම එකම ප්‍රශ්නේ මට උනේ waiting list එක දිග වැඩි හින්දා සහ මම දාන්න පරක්කු වෙච්ච හින්දා මට අපොයින්ට්මන්ට් එකක් ගන්න බැරි වුණා. ඒ දැන් එහෙම නෑ. මොකද ප්‍රොසීජර් එක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් දෙවනි පාර ඒජන්ට් කෙනෙක් හරහා තමයි ආවේ. එයාගේ ඩීටේල්ස් උත් මම දාන්නම්. ඔයාලට ඕන නම් එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම අර පළවෙනි ටික තනියෙන් කරගත්තා. ඒ කියන්නේ යුනි එකට ඇප්ලයි කරන ඒවා, ඔෆර් ලෙටර් ගන්න ඒවා, ඒ දේවල් විසට ඩොකියුමන්ට්ස් දාන තැන ඉඳන් තමයි ඒජන්ට් කරේ. ඔයාගේ ජර්මන් යන කවුරු හරි යාළුවෝ කවුරු ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලන්ටත් වැදගත් දෙයක් සමහර විට වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙයි. Thank you for watching. Bye bye cuties.